වයසට යන්න කලින් කරගන්න කියලා කිව්වා. මේ ධර්මයේ හැසිරෙන එක. මොකද අතපය වාරු නැතුව ඊළඟට ජරා දීර්ණ වුණාට පස්සේ තරුණ කාලේ කරගන්න පින් ටික කුසල් ටික දහමේ අප්‍රමාදීව හැසිරෙන එක, සිත වඩන එක, කුසල් වඩන එක වයසට ගියට පස්සේ අමාරුයි. ඉතින් ඊට කලින් කරගන්න කියලා කිව්වා මේක. ඉතින් දැන් කාලේ ගොඩක් අය එහෙම නෙවෙයිනේ. කුසල් කරන එක ධර්මයේ හැසිරෙන එක වයසට ගියට පස්සේ කල් දාලා තරුණ කාලේ මේ සතුටෙන් සමගියෙන් පංචකාමයේ භුක්ති විඳගෙන ඉමු කියලානේ කතා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ වයසට ගියට පස්සේ ධර්මයේ හැසිරෙන එක අමාරුයි. තරුණ කාලේ කරගන්න කිව්වා. ඒකට කොච්චර අර වෙනසක්ද මිනිස්යන්ගේ අදහස් වෙලයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඉතින් තරුණ කාලේ කවුරු හරි ධර්මයේ හැසිරෙන්න ගියොත් එහෙම එයාට ගොඩක් මේ කතා හදනවා. නොයෙක් දේවල් කියනවා, ප්‍රශ්න කරනවා. ඇයි කලකිරිලාද? මොකද උනේ? ඇයි ප්‍රශ්නද? කියලා අර හරියට කිසි ප්‍රශ්නයක් නැති ජීවිතයක ප්‍රශ්න ගොඩක් දාගත්තා වගේ කියලා හිතෙනවා. නිතර බණ ඇහුවොත් තරුණ කාලේ සිල් ගත්තොත්, විහෙර විහාර බඳින්න මුල් වුණොත්, වන්දනමාන කරන්න ගියොත්, දැහැමි වුණොත්. ඒතර කොල්ලෝ මේ කෙල්ලු ටික දහංගලේට එහෙම නටලා, නාටකම් නටලා ඊළඟට කෑකොස්සන් ගහගෙන ඉන්නකොට වැඩි හිටියා ඒකට ප්‍රශංසා කරනවා. කොළු කාලේ ඔහොම තමයි, තරුණ කාලේ ඔහොම තමයි කියලා. ඊට පස්සේ වයසේ ගායට කියනවා උඹලා දැන් සිල් ගන්න ඕන. දැන් ඉතින් වයසයිනේ පරලෝකේ දැන් මොනවා හරි ගන්න ඉපැයි කියලා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ වයසට ගියාට පස්සේ කුසල් දහම් වඩන්න අමාරුයි. ධර්මයේ හැසිරෙන්න වීරිය ගන්න අමාරුයි. ඉතින් පැහැදිලිනේ කුසල් දහම් වඩන එක ගැන කවර කතාවද? ඒ එක දිගට පැය භාගයක් බිම ඉඳගෙන ඉන්න බෑනේ. පාසඟ පීඨවල වන්දනා කර ගන්නවත් බෑනේ. ගාතාවක් කාර්ය හයියෙන් කියන්න බෑනේ. වැඩි ඕනේ බුද්ධ පූජාවක් අතර ගත්තට පස්සේ බුද්ධ පූජා පාත්‍රය උස්ස ගන්න බෑනේ වයසක කෙනාට. ඉතින් එහෙම පැහැදිලිවම මේ සාමාන්‍ය කරුණුත් පැහැදිලිව තියෙද්දි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා වයසට යන්න පෙර අප්‍රමාද වෙන්න. ලෙඩ වුණාට පස්සේ ලෙඩ ඇඳේ ඉඳින් මේ වේදනාවෙන් කෙඳිරි ගගා කෑ ගගහ නොයෙක් ව්‍යසන කරදරවලට ලක් වෙලා රෝගී වූ ජීවිතයක් මිනිසෙකුට දැන් ලැබෙනවා. ඉතින් වයසට ලෙඩ වුණාට පස්සේ දියුණු නොකරපු හිතක් තියෙන කෙනාට ඒ රෝගෙන් හිතත් පෙළෙනවා. ඒකට අර බණ සිහි කරගන්න බැරුව යනවා. ධර්මය අහන්න ලෙඩ දැන් සාමාන්‍යයෙන් ලෙඩක් දුකක් නැතුව ඉන්නකොට නම් ටීවී එකක් හරි දාගෙන නැත්නම් ෆෝන් එකකින් එහෙම නැත්නම් රේඩියෝකින් යන බණක් පාඩුවේ අහගෙන ඉන්න පුළුවන්. දැන් ලෙඩ වැඩි වුණාට පස්සේ, වේදනාව වැඩි වුණාට පස්සේ, ඔළුව කැක්කම වැඩි වුණාට පස්සේ, ඇඟ හැමතැනම රිදුම් කනවා වුණාට පස්සේ අපිට බණක් දාලා දුන්නත් අපිටත් ඒක අර ඔලු කනට කරදරයක් වගේ. අනේ පොඩ්ඩක් වහන්න පස්සේ හමු. අනේ දැන් අමාරුයි. ඊට පස්සේ අනේ මේ බොන බෙහෙත් වලට වෙන්න ඇති හරියට නිින්ද යනවා. ඕවා දැම්මත් මට දැන් අහන්න බෑ. කියලා බලන්න ලෙඩ ඇඳේ ඉඳින් ධර්මයේ අහන එක පවා නැති වෙලා යනවා. සල් ලෙඩ ඇඳට වැටෙන්න කලින්, ඔත්පල වෙන්න කලින්, ඊළඟට තියෙන ලෙඩේ එන්න කලින් පහුගිය දවස්වල වසංගත කාලය ඇවිල්ලා මිනිස්සු බයෙන් තෙති ගැනීමෙන් හිටිය මිසක බනහා ඉන්න පුළුවන් කාලයක්ද? ඒ නිසා රෝගී වෙන්න කලින් මම ධර්මයේ හැසිරෙනවා කියලා අප්‍රමාද වෙන්න කිව්වා. ඉතින් ඒ නිසා වෙනදාටත් වැඩිය පින්වතුනි අනාගතේ ලොකු කරදරකාරයක් එන්නේ පුළුවන් නම් ගැලවෙන්න. ආය බණ ඇහිලි, විහෙර විහාරව බැඳිලි, වටවන්දනාවේ යෑමේ ඒවා අනාගතේ සීනියක් වෙනවා. ඉන්න තැනින් ගෙදරින් එළියට බැහැ ගන්න බැරි තත්වයක් එයි. කන්න බොන්න නැති තත්වයක් එන්න ඉඩ තියෙනවා. අපි දන්නේ බුදුරජාණන් අපිට පුංචි හෝ වාසියක් තියෙනවා නම්, සැනසෙල්ලක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වැඩ ඉන්න ධර්මද්වීපේ නිසා බුද්ධානුභාවයෙන් යම් වෙනසක් වුණොත්
අපිට යමක් හිතන්න මේ මොකක් හරි වුණොත් තමයි. නමුත් මේ යන විදිහට අපිට ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඉතින් හිත දැන් මේ තියෙන්නේ ධර්මයේ කියන්නේ පිං සීකරන ඒවා. තමන්ගේ මෙතෙක් කාලයක් වුණ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා අත්හැර ගන්න ඒවා. ඊළඟට වෙනදට වැඩිය බණ අහන්න අවස්ථාව යොදා ගන්න ඒවා. ඒ පැත්ත පොඩ්ඩක් වැඩි කරන්න කියලා මේ කියන්නේ. මොකද අපිට ඉදිරියට ඒ ටිකවත් කරගන්න බැරුව යනවා.